හෙලෝ ගයිස්, ඉතින් කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද අපි බලමු CS ගහන්න සුපිරි හයිඩින් ප්ලේස් සෙට් එකක්ම ගෙනල්ලා දෙනවා. මටත් මතක නැහැ කීයක් මං හැදුවද කියලාවත්. ඉතින් 5ක් 7ක් ඒ වගේ නෙමෙයි. තව සෙට් එකක්ම ගෙනල්ලා දෙනවා. මට මතක නැහැ කීයක්ද කියලා. එහෙනම් ඔයාලා subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරලා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු පළවෙනි හයිඩින් ප්ලේස් එක බලන්න. ඉතින් මෙන්න මේ කණුව ගාව තමයි කටුවස්තෝර තියෙන කණුව සිග්නල් ටවර් එක ගාව තමයි මේ ඊළඟ හයිඩින් ප්ලේස් එක තියෙන්නේ. නෑ ඊළඟ පළවෙනි හයිඩින් ප්ලේස් එක තියෙන්නේ. ඔයගොල්ලෝ මේක අස්සට බැහැ ගන්න ඕනේ. අස්සට බැහැගෙන මේ අර නතරේ මේක ඉන්න ඔන්න උට ගහලා දාමු. ඊට පස්සේ මේ සෝන් නැත් වෙනවා. වැඩි වෙලා ඉන්න බෑ මෙතන. එච්චරයි. ඉතින් මේක තියෙන්නේ නම් හැංගර් වල මෙන්න මේ පඩිපල ගිහින් මෙතන ප්ලේස් එකක් නැහැ. මෙන්න මෙතනට ලයින් එක තමයි තියෙන්නේ. එහා පැත්තේ ඉන්න එනමින්ට අපිට ෆයර් කරන්නත් බෑ. අපිට එනමින්ට ෆයර් කරන්නත් බෑ. ඒත් ඒ එනමින්ට අපිට පේන්නේ නැති වුණාට අපිට උඹනවා දැන් මේ පැත්තෙන් එනමි එක්කිනවා. දැන් මම උට කිලින්න යන්නේ. මේ පැත්තෙන් එන එකට ගැහුවා. ඉතින් මේක තමයි මේක ප්ලේස් එක හැංගි ප්ලේස් එක නෙමෙයි. ඒ කවුරු පාවිච්චි කරන්නේ නැති ප්ලේස් එක. ඉතින් මේක නම් තියෙන ක්ලොක් ටවර් ෆැක්ටරි වල යන පැත්ත නෙමෙයි අනිත් පැත්ත තියෙන්නේ. මෙතන මෙන්න මේ ගෙදරට එන්නේ මෙතන මේ විදිහට වෝල් එකක් ගහගෙන මේ වෝල්කෙන් වහල් උඩ නගින්නේ තියෙන්නේ. මේ වහල් උඩ නැක්ක කියන්නේ අර හිට රෂුයි. අර හි රෂ් යනවා ආයින අපිට ඊසි ගහ ගන්න කිල් ටිකක් පන්න ගන්න පුළුවන්. මැච් එක ඉතින් ඊසි ගහ ගන්නවා. බලන්න සුල්තාන් ගාවින් එන මේක යනවා. උන්ට මන් දෙනවා වැඩේ උන් බලනවා. අන්න සුල්තාන් ගාවින් යනවා. ඉතින් මේ විදිහට පට්ට සුපිරියම මේකේ මේ කිල් ටිකක් දාගන්න පුළුවන්. ගේස් එකට තියෙන සෝන් එක තමයි හැම්පර් එකකටම සෝන් එක තමයි. එහෙනම් අපි යමු. ඉතින් මේක තියෙන්නේ නම් කේප් ටවුන් වල. ඕගොල්ලන්ට මේකට AR ගන්න ඕන වෙනවා වගේ කිසිම වෝල් එකක්වත් අපිට ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ වෝල් එකක් ඕන නැත්නම් මෙන්න මේකේ උඩ තට්ටුවට නැගලා මෙන්න එනමින්ට පේන්නේ නැති වෙන මෙන්න මේ ගේස් එකට ඇවිල්ලා මෙන්න මේ පඩියක් වගේ එකක් තියෙන. ඒකට නැගලා ඔස්කා කියන එකේ කැරමේ කරට් එකේ බලය පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඕන එනමි කියන උටක් කියලා. දැන් පිටපස්සේ හිල් කරනවා එක ගලින් කෙලින්නවා එන්න මට ගන්න පාවේ බහින්න වෙනවා. ඊට පස්සේ අන්නරේ වමු එතන ඔන්න උටක් කියලා. මටත් ගහන ඉතින් මම දැන් මෙතන මේ ගිනි මැලයක් ගහගෙන පල්ලෙන් බැලලා යන්න ඕන. දැන් මේ මොකද අර එකේ අන්න රුල් ගහුවා අනිකට ට්‍රිපල් කිල් එකක් දාගන්න ඕනේ. ඉතින් මම ටක් ගාලා යන්න ඕනේ. ඉතින් මෙහෙම යන් ඉතින් අපි බලමුකෝ මැච් එක මොකද එන්නේ කියලා. අන්නයි මකුළු එක්ක යන සද්දයක් ඇහුණා. මකුළු එක්ක සද්දයක්. අර ඉන්නේ එන්න කෙනෙක් කෙලිය. ඉතින් මේ මැච් එක ඊසි ගහුවා. ඉතින් මේක තියෙන්නේ නම් ඔබ්සර්වේටර් වල. මේකට ඔයගොල්ලන්ට AR ගන්න එක වෝල් දෙහෙම වෙන්නේ. ඉතින් මම මේක පළවෙනි මැච් එකකින්ද මං ගාව AR ගන්න එකක් නෑ. පිස්ටල් එකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම M5 දාලා තිබ්බා. කොයින් වලින් මේ වෝල් එක කරන අර පැත්තේ වෝල් එකක් තියෙනවා. ඉතින් මම ඒ වෝල් එක ගන්න මේ හම්බෙච්ච chance එක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා AR ගන්න එක නැතුව මං ගිහින් මේ එනිමිව රවට්ටලා පෙන්නන්න. මෙතනදි මං කනවා ආයේ මේ එනිමිව රවට්ටලා පෙන්නන්න. එනිමිව මාව වෙනවා මම බලන්න. ඔයාලා තියෙන මෙතනින් උඩට නැගගන්න. ඊට පස්සේ මෙන්න එතන වෝල් දෙකක් ගහ ගන්න ඕන. එතන ඔන්න මේ විදිහට වෝල් එකක් ගැව්වා. තව එකක් ගහන්න ඕන. ඔයගොල්ලෝ හිතනවා ඇති උඩම මෙකට නගින්න කියලා. නෑ ඒක නෙමෙයි නගින්නේ. පේන බිල්ඩින් එකට නෙමෙයි නගින්නේ. මේකට ඔස්කා කියන කැරක්ටර් එකේ බලය ඕනේ. මේකට නැග්ග ඔස්කාගේ පවර් එකකින් අන්න අරගෙන ඉදින්නේ තියෙන්නේ. හරි. ඒකට කියවුවා අන්න අර එනමිව තමයි පිස්ටල් එකේ වෙඩි දෙන එනමිව ගෙන්න ගන්න. උඹ බලන්න මෙතනට ඇවිල්ලා දැන් මාව හොයනවා දැන්. උඹ බලන්න මෙතනට ඇවිල්ලා මාව හොයනවා. ඉතින් මං කමට උන්ට වෙඩි තියලා ගිහින් මං කෑවා උඹ බලන්න. තවන්න මං වෙඩි තියලා දමාගෙන එනමි ගෙන්න ගන්න. සෝන් අතර අර බලනවා පිටට වෙඩි තිබ්බ ඉතින් මං බකපන් පිටේ ගහන්නේ. ඒ දෙන්නේ කේන මට ගැහුවා. ඉතින් මේක තන සුපිරි තන කේර් ගන්න නැතිවොත් අපි යමු ඊළඟට. ඉතින් මේක නම් තියෙන කටුකස්ටට මේකට අපිට AR ගන්න ඕනේ. ඉතින් මම ස්නයිපර් එකක් කරගෙන යන්නේ. ස්නයිපර් AR එකයි. එහෙනම් ඉතින් මෙන්න දැන් එනිමින්ටත් අපි වෙන මේ ගොඩක් කට්ටිය දාන්න තන. ඉතින් අන්න අතර එනිමි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දැක්කේ නැහැ එකෙක් දැක්කා. ඔන්න එකාට ගැහුවා.
දැක්ක නැති කරගපුවා ඌවතේ තියෙන ස්නයිපර් එකක් දුකේ ඌත් මට ගියා මම හීල්ලලා පල්ලෙහාට යනවා දැන් ඉතින් මේකත් සුපිරි මේ හිඩන් ප්ලේස් එක මේක තියෙනවා ඔයගොල්ලෝ හැමෝම දන්න පීක් වල ආන්නේ කොහෙද කොචිනෝක් පැත්තට යන්න තියෙන්නේ අන්න ඒ පැත්තේ තමයි මේ මතුවෙද්දි තමයි මෙන්න වෙන්න ඔයගොල්ලන්ට මේක ඔස්කයි පව එක නැතුවත් පුළුවන් අතුවත් පුළුවන් ඔය ඔස්කයි පව එක නැතුව ගන්න පුළුවන් එහා පැත්තේ කාරයකට නගලා පයින්න දෙන්නේ මම පව එක තියෙන හින්දා ලේසියට අතනින් පැන්නට අර එහා පැත්තේ වෑන් එකට එහා පැත්තේ තිබ්බ කාර් එකෙන් ඔයගොල්ලන්ට නිකම්ම පැන ගන්න පුළුවන් දැන් අපි අතෙන්ටලා මෙහෙ බඩ ගගගෙන ඉන්නවා ඔයගොල්ලන්ට පේනවනේ අපිට නිම්ම පේන්නේ නැහැ වගේ කියන්නේ උන්ට කොහොමවත් අපිව පේන්නේ නැහනේ ඉතින් මේ දැන් මේ මම ටිකක් පැත්තට යනවා අන්න ඒකෙත් දුවනවා ඒකෙත් දුවන උට කෙලියා දැන් අනික දැක්කා උත්තක ඉඳපු අනික දැක්ක දැන් වෝල් එකක් ගහලා ඊ ගන්න හරි කමක් නැහැ කියලා අපි ඉතින් දැන් මෙතන බැලලා ගිහින් උන්ට ගහමු දැන් බැලලා ගිහින් අපි ගහමු උන්ට මම දැක්කේ නැහැ මෙතන එනිමියා ඉන්නවා ඌ වෙඩි තියලා ගම කාගත්තා උට ගියා අන්න එක කියන ටක් ගහමු එහෙනම් අපි යමු ඊළඟ මේ හිඩන් ප්ලේස් එක බලන්න මේක තියෙන මිල් වල මෙන්න මේ කාර් එකට තියෙන මෙන්න මේ විදිහට මේ වෝල් දෙයක් ගහගන්න එපා දැක් පේනවනේ ඒක දෙවෙනියට ගහ වෝල් එක වලතිලා දැන් මට උඩ මට මේ වටේ පේන විතර මට උන්ට ගහන්න බෑ ඒත් මොකද ගන්න ඉතින් අර කඩන්නේ නෝර වෝල් අපරාධ වෝල් එක මේ කඩලා ආයෙත් ඉතින් දිගට බහලා අපි අල්ටේ ලස්සනට වෝල් එකක් ගහගමු දැන් සෝන් එක ළඟ යනවා ඔයගොල්ලෝ මම දැන් මේක වැරදි තියෙන ඔන්න ඔය වගේ ඔතන දෙවෙනියට ගහන වෝල් එකට කියලා ඉන්න ඕනේ වහලත් යන්න එපා වහල් වලිය තෙලමින්ට යන්න ඕනේ ඔයගොල්ලෝ ටග් ගාලා වැඩ කරගන්න මම දන්නවා ඔයගොල්ලෝ මට දී වැද්දේ ඒකට මම බොටා දැන් පේනනේ ඔන්න ඔතනදලා දෙවෙනි වෝල් එකටලා ඉන්නවා එම සෝන් එකේ ඉන්න මම වහල් වල ගත්තා ඔයගොල්ලෝ තේරෙන්නේ අන්න අර හේන විතර උටක් කෙරියා එහෙනම් අපි යමු ඊළඟ හිඩන් ප්ලේස් එක බලන්න ඉතින් මේක නම් තියෙන්නේ ක්ලොක් ටවර් වල අනිත් පැත්තේ. ඉතින් මේකට මේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ලෝ මේ දුර ගන්න KR එක. මම නම් දැන් ගත්තේ AR නෙමෙයි කොහෙන්ද දුර වදින ගන්න නැත්තම ඕනේ AR නේ කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ ගෙදෙට්ට තමයි යන්න ඕනේ. ඒක ගෙදෙට්ට යන්න ඕනේ මේ ගෙදෙට්ට. ඒක උඩ තට්ටුවට යන්න ඕනේ. උඩ තට්ටුවට ගිහින් ඔයගොල්ලෝ ජම්ප් එකක් දාලා පයින් ඔන්න සිප් ලයින් කැලලා තියෙන හරි වැරදුනා බය නැතුව පයින් ඕන අස්සට වෙන්නොත් මේ ඉස්පිතාලේ ගිහින් දානවා දැන් මොකක් හරි කරගන්න බෑ අස්සට වැටෙන්නේ ඔයගොල්ලෝ ඔන්න ඔය විදිහට පැනින්න ඊට මෙතන ඉඳන් අර්තන්ට පයින් ඕන මට ෂුවර් නැති නිසා මම ඔස්කර් පවර් එක යූස් කරා දැන් මම බලන්නේ හේස්ටම් මිස් වෙනවා හේස්ටම් මිස් වෙනවා දැන් ට්‍රිපල් කිල් දානවා මෙතන මැච් එක කනවා සෝන් කේස් ගිහින් සෝන් වෙන්න කලින් ටග් ගාලා කිල් එක ගහගන්න ඕන මොකද අපේ පැත්තේ ඉන්න රට බොට්ටු කනවනේ දී ඉතින් බොට්ටු ටික දැන් මං විතරයි ඉන්නේ අරු හිල්ව ගත්ත ඒක මම දැක්කේ නෑ දැන් මම එතනට වෝල් එකක් ගහලා එතනට වෝල් එකක් ගහලා ඊට එන්න මූට් එළිය ඉතින් මේ අපේ අන්තිම එක මේක තියෙන්නේ අයිලන්ඩ් එක පැත්තේ සෙන්ටර්ස් අයිලන්ඩ් එක පැත්තෙන් කේප් ටවුන් වල එන්න මේ පැත්තෙන් මේ මැච් එකට පැත්තේ තමයි ඔයගලන්ට තියෙන්නේ ඔයගලන්ට තියෙන්නේ අන්න අර කෙවල් දෙක මැදින් වෝල් එකක් ගහ ගන්න ඕන එන්න ඔස්කර් පවර් එක දිනන්න නම් ඊසි ඉතින් මම දැන් ඔස්කර් පවර් එකෙන් හින්දා ඒකෙන් පාවිච්චි කරා දැන් ඔයාලට තියෙන්නේ ඉන්නේ උඩ තට්ටුවට ගන්නවා දැන් වෝල් එකක් ගහගෙන එන්න උඩ තට්ටුවට ගහගෙන මෙන්න මේ පැත්තේ යන්නේ මෙන්න මෙතෙන් එනවා ආර පල්ලා වෝල් එක ගහලා තියෙන එතෙන්ට පැනලා මේකට පයින්න පුළුවන් මම ඔස්කර් පවර් එක තිබෙන්න කෙලින්ම මේකට පැන ගත්තා ඉතින් ඔන්න ඔය කිල්ලා දැම්මේ කිල්ලා ගීසි ඉතින් මෙතන නේද අපේ උන්නරේ රස්පන් ගිහින් ඉතින් එනම ඉන්නේ ඒ පැත්තේ ඒකෙන් තමයි මම මෙතන දීපු පල්ලා හරියට තිබ්බා අන්න එනමියාව ගෙවුවා උන්න තාම එකේ කොතන ගිරනවා උඩ සිග්නල් එක කොහොමද ඩයිලර් මේ දෙන්නේ නෑ පොඩි තිබ්බා දැන් කොහොමද සිග්නල් එක තියෙනවා කිව්වා ඊසි එහෙනම් මේක තමයි අපේ අන්තිම රයිඩින් ප්ලේස් එක අපි ඒක වෙන වීඩියෝ සෙට් එකනේ
ඉතින් මෙන්න මේ විදිහට බොයිස් අපේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් අද නම් හයිඩින් ප්ලේස් ගොඩක් ගෙනාවා 5ක්ද කීයක්ද කියලා දන්නේ නැහැ. දන්න ඔක්කොම ගෙනාවා. තව ගෙනාවා මේ වීඩියෝ එක ඉවර වෙනකන් තව ගෙනාවේ නැත්තේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. අපි අදට ගිහින් හැමෝටම සුබ දවසක්.